කොහොමද ඔයාලට? ඉතින් අද මම මේ පර්ස් එක මහන්න තමයි හදන්නේ. මම මේ පර්ස් එකට කාදු යොදාගත්තේ නෑ. ඉතින් ඔය කැමති කෙනෙක්ට පුළුවන් කාදු යොදා ගන්නත්. එහෙනම් ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමුකෝ. මේ පර්ස් එක මහන්න මම අරගෙන තියෙන වෙල්වෙට් ෆැබ්‍රික් එක. ඉතින් මේ පංච එකක් තියලා තමයි මම මේ වෙල්වෙට් ෆැබ්‍රික් එක මේ විදියට මහගෙන තියෙන්නේ. ඉතින් මේ විදියට මහගත්ත ෆැබ්‍රික් එකේ උඩට මේ විදියට හොඳ පිට තියලා කැම්බරිල්ල කොටස වටේටම මහගෙන හරව ගන්නවා පුංචි හිරසකින්. ඉතින් හරවගෙන ඒ හිරස මෙන්න මේ විදියට නැවතත් මහ ගන්නවා. ඉතින් මේ විදියට ඒ හිරස කොටස මේ විදියට ඇතුල් පැත්තට නවලා මහ ගන්නවා. ඉතින් ඒ විදියට මහගෙන හරව ගත්තාම මෙන්න මේ වගේ තමයි පෙනුම තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදියට නමා ගන්නවා. හරි මැද මෙන්න මේ විදියට හරි මැදට හිටින විදියට තමයි නමාගන්නේ. නමාගෙන ඊට පස්සේ අනෙත් පැත්ත හරවගෙන මේකේ හරි මැද තියෙනවනේ. හරි මැදින් දෙකට මැදින් නමා ගන්නවා. ඉතින් මේ නමා ගත්තට පස්සේ මෙන්න මේ නැමූ පාර තියෙනවනේ හරි මැද. එතන ඉඳන් මෙන්න මේ විදියට උඩ ඉඳන් පහළට අර නමාගත්ත තැන වෙනකන් ත්‍රිකෝණාකාරව මහ ගන්නවා. ඉතින් ඒ වගේම අනෙත් පැත්තත් මහ ගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේ අග කොටස මහ ගන්නවා. දැන් මෙන්න මේ වගේනේ තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ විදියට හරව ගන්නවා. ඉතින් මේ උඩට ඉස්සිලා තියෙන්නේ අපි කලින් මහගත්ත කොටස. ඊට පස්සේ මහගත්ත තැන ඉඳන් මෙන්න මේ විදියට ත්‍රිකෝණාකාර 62ක් අඟලක් විතර ඉඩ තියලා මේ විදියට ඇඳගෙන උඩ අතට මහ ගන්නවා. ඉතින් මෙහෙම මහද්දි ටිකක් ඇදලා මහන්න ඕන. නැත්තම් පංචක නිසා ටිකක් ඇකිලෙන්න බලනවා. ඉතින් මේ විදිහට ආධුනික කෙනෙක් නම් අනිවාර්යෙන් වටේට පින් කරගෙන මහන්න. ඉතින් මම මේ විදිහට මේ කොටස් දෙකත් මහ ගත්තා. ඉතින් අනෙක් පැත්තෙත් ඒ විදිහටම මහ ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ ඉහළ කෙළවරේ දෙපැත්තේ කොටස් දෙක මේ විදිහට මහ ගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මේ කොටස් දෙක දිග අරගන්නවා. ඉතින් මේ විදිහට දිග අරගත්ත කොටස් දෙක දෙපැත්ත පොඩ්ඩක් මහ ගන්නවා. එකට තියලා එකතු කරලා ඊට පස්සේ මම මේ ලොක් එකක් දාගන්න තමයි දැන් මේ පර්ස් එකට හදන්නේ. ඉතින් මේ විදියට ලොක් එක තියලා හිර කරගන්නවා.
ඊට පස්සේ ලොක් එකේ ඉතුරු කෑල්ලත් මේ විදියට අරගෙන ලොක් එකේ ගානට තියලා මෙන්න මේ විදියට අනෙක් කොටසත් පර්ස් එකට සවි කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් මේකට ඔයාලට අවශ්‍ය පරිදි දිගට එහෙම නැත්නම් කොටට කාදු යොදා ගන්නත් පුළුවන්. ඉතින් මම නම් කාදු යොදා ගත්තේ නෑ. ඉතින් මේ විදියට තමයි මම මේ පර්ස් එක මහගත්තේ. ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඉතින් ආයි වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. ලස්සන දවසක් ඔන්න ඔයාලා හැමෝටම.